ජීවත් වෙන්නේ ඇසිපිය සරල මොහොතක් පාසා සියල්ල වෙනස් වෙනවා. අපි දන්නේ අතීතයේ අපගේ ප්‍රවාහන පහසුකම් සංස්කරණය තුන අපි පාවිච්චි කරන අඩිපාර කරත්තපාන. හැබැයි ඒ වෙනුවට මේ වෙනුවට කොන්ක්‍රීට් කරලාද කාපට් අතුරලාද විශාල අධිවේගී මාර්ග වෙලා තියෙනවා. ඒ කරත්තපාන වල අපි අඩිපාර වල ඒ කාලේ යොදාගත්ත කරත් බරකරත් සත්තු වගේ අපේ ප්‍රවාහන කටයුතු සාසනගත ඒ වෙනුවට හැබැයි අර දැවන්ත වාහන රථ වාහන කන්ටේනර් සුඛෝභෝගී වාහන වලට ඒත් එක්කම එදා පැවති පෙට්ටි කඩ වෙනකොට පොඩි අපි කියන ගමේ කෝපි කඩේ කියලා ඒ වගේ කඩ වෙනකොට අද මේ වෙනකොට දැවන්ත සුපිරි වෙනසක් දීලා තියෙනවා. මම දැන් ලංකාවේ ගත්තාම මේ සුපිරි වෙනසල් අතරට අලුතෙන්ම එක්වෙච්ච නාමය තමයි මේ ඉංග්‍රීසි ප්‍රදේශයේ නම්බවාන කියන ගමේ අද දින විවෘත වීමට යෙදුණු කුමාර සුපසිරි කියන ස්ථානය. අපි කවුරුත් දන්නවා නම්බවාන කුමාර කඩේ කියුවාම බ්‍රෑන්ඩ් නේම් එක. ඒක එහෙම වෙලා තියෙන්නේ. රත්නපුර පානදුර පාර ගම්මුතුන් යට වෙන මොහොතක් පාසා ඕන කෙනෙක්ගේ සිහියට යන්නේ නම්බවාන කියන ගම. හැබැයි ඕන කෙනෙක් අහන්නේ කුමාර කඩේ ගාව යට වෙලා කියලා. ඒ කියන්නේ කුමාර කඩේ කියන එක අවුරුදු ගණනාවක් සිට මිනිස්සුන්ගේ හදවතට කිදා බැහැපු කඩයක් එමුද වෙලසල බවට පත් වෙලා තියෙනවා. ඒ වෙලසල අද සුපිරි වෙළඳ සංකීර්ණයක් දක්වා දියුණු වෙලා තියෙනවා. ඒ සෑම දෙයක් පිටුපසම ඉන්න ඒ දැවැන්ත ශක්තිය. ඒ කුමාර සුපර්සිටි අයිතිකරු හිමිකරු අද අපිත් එක්ක ඉන්නවා කුමාරයා. අපි කුමාරයා අහලා බලමු. මේ මොහොතේ ඔයාලට කොහොමද දැනෙන්නේ? ඒ සතුට අපිට පොඩ්ඩක් කියන්න දෙන්න. හිතට දැනෙන සතුට කියලා දෙන්නන්න බෑ. ඒ තරම් සන්තෝෂ. දෙන්න ගමන දුෂ්කර. ඒ දුෂ්කර ගමන දෙන්න අපි ඉතල දැක්කම විතරක් දැනෙනවා. මගේ පාරිභෝගිකයන්ට නියම සේවාවක් සැපයන්නත් ඉතගෙන මොනවද? ඔබට දැනෙන සතුට ඔබගේ මුහුණෙන් ඒක අපිට පේනවා පැහැදිලිවම ඔබගේ පොළැස් දෙකල සතුටුවා ඇවිල්ලා ඉන්නේ වෙලා නෑ යන්නේ කොහොමද? අයියෝ හොමින්ද? අතන කුමාරයේ ඔයා මෙතන සංවේදී වෙච්ච ආකාරයත් එක්ක ඔයාගේ මුහුණේ තිබිච්ච සතුට මාරු විදිහට අපිට දැනුණා. ඒක මම හිතන්නේ මේ වැඩසටහන බලන පාරිභෝගික ජනතාවට අපි ප්‍රේක්ෂකයන්ට ඒක පට්ට විදිහට දැනෙන්න කියලා මම හිතනවා. අපි දන්නවා ඔබතුමා මම හිතන්නේ කටු මැටි පැලක වගේ තැනක මේ කඩේ පටන් ගන්න දැන් අවුරුදු 40කට විතර කලින් ආරම්භ කළා තමයි අද මේ වගේ තැනකට ඇවිල්ලා ඉන්නේ. ඒ අතරතුර මට හොඳට මතකයි ඔබ සමහර අවස්ථාවලදී ව්‍යාපාරික වශයෙන් බින්දුවට වැටුණා. එකක් ගම්වතුරේ, හොඳටම දන්නවා ගම්වතුරේ ඔබගේ නිවසට නායක පවා ඊට පස්සේ ඔබ කරපු සමහර තේදල් කර්මාන්තයෙන් වගේ කර්මාන්තවල ඔබ ටිකක් පහළට වැටීමක් ඇතිවෙලා. හැබැයි ඔබගේ තියෙන නොසැලෙන ශක්තිය අප්‍රතිහත ධෛර්යයත් එක්ක අද මෙතන ඇවිල්ලා තියෙනවා. අන්නේ ගැන අපිට වචන සුපයක් දෙන්න කොහොමද ඔබගේ හිත දැඩි කරගෙන මේ වගේ ගමනක් මම යනවා කියලා හිතාගෙන මෙතන ආපු විදියට චුට්ටක් කියනවා. හිතට ලොකු බලාපොරොත්තුවක් තියෙනවා මේකට ඒක නිරවදයි. ඒ කියන්නේ උත්තර ඉන්දියාවේ ඇති වුණා මම ඉවෙන්ට් සෙල්ුන්නේ. මගේ අදිෂ්ඨානය ගමන් දෙන්නේ. ඒ කියන්නේ මම කොහොමද සැලෙන්නේදුව මොන ප්‍රශ්න ආවත් ඒක මොනවද මොන දෙයක් විසඳගෙන මොන ගමනක් ආවද ඒක. වාපස් බැලුවා මම හිතනවා මොකද කොහොමද ආවේ. දැන් අපි දන්නවා ඔබගේ ව්‍යාපාරේ මම හොඳ පාරිභෝගිකයෙක් මම ගොඩක් මේ හරිය විතරම වඩ වෙලා යනගෙන කැරින මේ ප්‍රදේශේ මම දන්න දෙයක් තමයි කුමාර ස්ටෝර්ස් කියවම ටින්ට සනේදල විතරකට අවශ්‍ය කරන සියලුම දේවල් ඔයාගේ කඩේ ගන්න දේවල් පාරිභෝගිකයන්ට. එතන ඉඳලා මේ වගේ දේවල් කියලා දැන් අද ඔබ හදලා තියෙනවා මෙතන දැවන්ත ප්‍රදර්ශනකාරය. මම හිතන්නේ තාපු දෙයකට හදලා තියෙනවා වායු සමනය කරලා තියෙනවා දැවැන්ත වාහන නැතිවීම යංගනයක් හදලා තියෙනවා. ඒ තුලින් ඔබ මොන වගේ ඔබගේ පාරිභෝගිකයන්ට මොන වගේ සේවාවක් ලබා දෙන්නද ඔබගේ අරමුණ? මම විශ්වාසික පටන් ගත්ත කාලේ ඉඳන් මාත් එක්කලා ඉන්න පාරිභෝගිකයෝ ඉන්නවනේ.
ඒගොල්ලෝ අදක් තියෙනවා. ඒ වුණාට කොච්චර සුදුරි ප්‍රතිසම් කියලා තිබුණත් ඒගොල්ලෝ එහෙම කියේ නැහැ. ඔව්. ඉතින් මටත් තිබුණා ඒගොල්ලන්ට මෙහෙම සේවාවක් දෙන්න නැත්නම් කොච්චර හොඳද කියලා හරි ආසාවක් තිබුණා. ඒ මිනිස්සු මාව දාලා ගියේ නැහැ තාම මතක නැහැ. ඒ නිසා මම මේ ඒගොල්ලන්ට පහසුකම් දෙන්න පුළුවන් විදියට වෙන සංකීර්ණයක් කරලා ප්‍රවාහ සමීකරණය කරලා විසාල පාකින් යතියි. හොඳ පහසු විදියට හොඳම ගන්න දෙන්න සූදානම් කරලා තියෙනවා. ඊට අමතරව අපිට කවුරුත් ටෙලිෆෝන් කෝල් එකක් කරා දුරකථන ආගින් අපිට බට්ටිය වරමුලම් කරනවා කියලා ගන්න යනවා ඒක. කොරෝනා කාලේ පුනේ එකමනේ. කෝල් දුරකථන ආගින් කතා කරලා බට්ටිය වන්නේ. එදා පටන් ගත්ත කතාවත් දෙන්න ගෙලිගෙන අපි ගන්න විශ්වාස කරලා දුරකථන කතා කරලා කියනවා බට්ටිය වන්නේ අපි යවනවා. ගෙදරින් ගන්න බට්ටිය ගන්න පුළුවන් උදම් බඩු පාසු වලට ගෙදරට යන අත්‍යවශ්‍ය හැම දෙයක්. හරි කුමාරයි. අපි දන්නවා ලංකාවේ සෑහෙන ප්‍රචලිත ව්‍යාපාර නාම තියෙනවා. විශාල ඕන කෙනෙක් නම කිව්වම දන්න දේවල්. ඒ සෑම ව්‍යාපාරයකම දැවැන්තය වෙලා ඉන්න සෑම ව්‍යාපාරයක පිටිපස්සේ තියෙන්නේ බොහොම පුංචි දන. ගමින් ආපු මිනිස්සු හන්දියක් ගන්න කියලා බඩ විකුණලා බොහොම පොඩි දනකින් පටන් අරගෙන ඉහළට ඇවිල්ලා හැබැයි මේ ව්‍යාපාර ශේෂ්ත්‍රයේ බිමට වටන්න බැරි විදිහට දැවැන්ත ගමනක් ඒගොල්ලෝ ගිහින් තියෙනවා. මම හිතනවා ඔබත් අද මේ ප්‍රදේශයේ පමණක් නෙවෙයි මුළු ලංකාවේම දන්න දැවැන්ත ව්‍යාපාරිකයෙක්. ඒ වගේම කොහොම හිතපොද මිනිස්සෙක්. මට චුට්ටක් කියන්න මම දන්නවා හොඳට ඔබත් බින්දුවෙන් පටන් අරගෙන මෙතෙන්ට ආපු මිනිස්සෙක්. මේ මෙතෙන්ට ආපු ව්‍යාපාරිකයෙක්. මට චුට්ටක් කියන්න ඕනයි ඒ ඔයා මුලින්ම මේ ව්‍යාපාර ශේෂ්ත්‍රේ පටන් ගත්ත මේ ව්‍යාපාර ශේෂ්ත්‍රයට අවතීර්ණ වෙච්ච විදිහ. මොකද ඔබගේ ගනුදෙනුකරුවන් ඔබගේ පාරිභෝගිකයන් හරි කැමති වෙනවා ඒකට දැනගන්න. මම ඉස්කෝලේ ගිහින් බොහොම අවස්ථා ගොඩක් නැති. ඒ දවස්වල පොත්පත් ගන්න විලාම කෙරුවා. පොඩි ප්‍රෝග්‍රෑම් කපල පාඩම් ඉක්කා ඒ වගේ දේවල් කරලා තමයි අන්න පොට්ටි කැපුවා. සුපියලට පත දෙකට තුනක කපල කරලා මම සල්ලි වගේ ඉස්කෝලේ ගියා. ඒ යන ගමනදී මට හිතුණා මේ විතරින් විදිලා අපේ යමක්කම කියන එකයි වෙනවා කියන පොතේ මම ඔළුවට ආවා. අවදායි සාර්ථක අවශ්‍ය වෙනවා කියලා. ඒක යන ගමන ඉගෙන ගන්න කාලේ ඊට පස්සේ මම ඉස්කෝලේ ගිහලා ඉස්කෝලේ ගිහින් හරියම ඊට පස්සේ කැම්පස් ගියේ හරියම ආවේ අපි අමුඩ දාතලෙන් සල්ලි දුන්නේ. ඊට පස්සේ මට හිතුණා මේ ගමන එතන ව්‍යාපාරික බැලලා මම හම්බ කරගන්නවා. තමන්ගේ ව්‍යාපාරයක් පටන් ගන්නවා කියලා. ඒ වගේම මම ඉතින් පොඩි මගේ ආර්ථික අභිජනයක් ලැබලා කැම්පස් එකට යන්න උදේ ගියා. යා ජොබ් එකේ මම දුන්නා. මම ගැටි රුපියල් 200ක් වගේ පයින් මසල් දුන්නා. ඒක මගේ කැම්පස් ගන්න නතර ඒ පොඩි සල්ලි වලම විශේෂයෙන් පටන් ගන්නවා. ඉතින් කුස්බයි කියලා ටවුන් එකට ගිහිල්ලා අර ටිකක් කිලෝ වහ 100 කිලෝ වහ ගෙනල්ලා දෙන්න ගෙනල්ලා දුන්නා. තමයි මේක පටන් ගත්තේ. මේ පටන් ගත්තේ ගෙදර පැත්තේ. ගෙදර පැත්තේ තියෙන වැඩේ කොට ගෙදරට ආවා. අන්න ඊට පස්සේ ඉතුරු මේ පවුදා දෙන්න කියලා ආයෙත් කොට ඉතල ආයෙ වුණා. පවුදා එකට ආයෙ දානවා. වඩි මොදුනම කුස්බයිලෙන් ආයෙ ටවුන් එකට යනවා. ගිහලා ගන්න පුළුවන්. හැබැයි මම මේ කරේ හරි ආසාව ඇත්තෙන් ඒ ආසයන් කරන ගමන් තමයි මම ඉතින් කඩේ ඉතින් ඊට කොට මදිනවා පැත්තක කඩයක් ඇදුවා ප්‍රමෙඩි ගහලා බඩකොල ගිහින් ඒක තමයි මගේ තනි ව්‍යාපාරේ ආරම්භය. ඒ ව්‍යාපාරේ දින දිගට ඉතින් නැත්නම් ඒ දිනු කරලා එනකොට ඉතින් ප්‍රශ්න තුන මේ ප්‍රශ්න තියෙනවා මම අපිට පහසුකම් දෙන්නේ මොකක්ද අනුමාන කරගෙන කුස්බයි කියලා එක්තරා ඒක තමයි දවසම කුස්බයිලේ වෙන්න බැරි හින්දා රැයට කරත්තයක් කරගෙන යනවා ටවුන් එකට සල්ලුවගෙන. ඊළඟ ටවුන් එකෙන් දැරගෙන කොට රැයට අරන් එනවා ඒක තමයි රැයට රොටි ගවන්නේ. ඒකත් ඊළඟ ගන්න නවරනවා හැබැයි ඒකට හරි ආසාවක්. ඒ ගමතවද මෙතෙන් නැතිලා තියෙනවා. ඔව් මම ඇත්තම ඔයා කතා කරනකොට ඔයාගේ වචන ඇතුලේ ආත්ම විශ්වාසය කියන එක මාර විදිහට තිබුණා. දැන් අද කාලේ අපි දන්නවා ගොඩක් අය කල්පනා කරනවා ඉක්මනට සල්ලි වල පොසත් වෙනවා. ඒක තමයි ගොඩක් අයගේ තියෙන මෙහෙම මේ කට්ට කන්න බෑ කියන හැබැයි ඔයා හිමනේ ඔයා මෙතෙන්ට එන අතරවාරේ ඔයා දන්නවා ඔයාගේ කඩේ කීප වතාවක්ම සොරසතුරු කරදර වලට බව ලකුණා. මේ ලක්ෂ ගණන් ඔබ පාඩු ලැබුවා. එහෙම පාඩු ලබලා ඔයාගේ හිතේ විච ධෛර්යය ඒ ධෛර්යය මම මේ නොසැලී මගේ ස්ථාවරත්වය කරා මම යනවා කියන ගමන ඔයාගේ හිතේ තිබුණා. ඔයා සාර්ථක ව්‍යාපාරිකයෙක් වශයෙන් අලුතෙන් ව්‍යාපාර පටන් ගන්න කෙනෙකුට හරි
මේ ශේෂ්ත්‍රයෙන් හරි වෙනම ශේෂ්ත්‍රයකින් හරි තමන්ගේම දෙයක් කියලා කරගෙන ඉදිරියට යන්න හිතාගෙන එන්න කෙනෙකුට ඔයාට මොකද්ද දෙන්න පුළුවන් අවවාද එහෙම නැත්නම් ඔයාට මොකද්ද දෙන්න පුළුවන් ආදර්ශය ඔයා පෙන්නලා තියෙනවා. ඔයාට මොකද්ද කියන්න තියෙන්නේ? අන්න ඒක ගැන පොඩ්ඩක් කිව්වොත්. එහෙම කෙනෙකුට දෙන්න දෙන එකම උපදේශය තමයි තමන්ගේ අරමුණ කරගන්න. අධිෂ්ඨානයේ ශක්තිය දිනන අරමුණ කරා යන්න පුළුවන්. මගදී වැටෙන්නේ කවදාවත්. හැබැයි එකම දේ තමයි අරමුණක් කරගන්න. ඒ අරමුණට යන්නේ. මමත් ඒකයි කරේ මගේ අරමුණ දිනන දානව හොඳ ව්‍යාපාරිකයෙක් වෙන එක. හොඳ සල්ලිකාරයෙක් වෙන එක. මොනවද දෙන්න ඇවිල්ලා තියෙන්නේ. මගේ වෙනුදු කියන්නේ බලාපොරොත්තු වෙන්නේ එකම ගමනක් මේක. ඒ ගමන දිගටම යනවා. නෑ නෑ ප්‍රශ්නාවක් මම කොහොමද මම හිතන්නේ ඔබ කොහොමද වචනයක් කිව්වා කවුරු කියන්නේ සල්ලිකාරයෙක් වෙන්නේ. හැබැයි කුමාරයි අපි දන්නවා ඔබ සල්ලිකාරයෙක් විතරනේ ඔබ හිත හොඳ මිනිස්සෙක්. ඕන කෙනෙක් ඕන දෙයකට උදව් කරන ඕන තරදරයක් කිව්වොත් ඕන සතුටක් ඕන දෙයකට යන පුද්ගලයෙක්. අර සල්ලිකාරයෙක් කියපු වචනේ ඇතුලේ ඒකක් මම හිතන්නේ තියෙනවා. අනිවාර්යයෙන් සල්ලිකාරයෙක් වෙන්නේ මොකද හිතන්නේ මම දුප්පත්. ඔව් අනිවාර්යයෙන් දුප්පත් වෙනකොට ඉතින් කාම කට්ටම හොඳලා ගත්තා. ඒතකොට ඒ දුප්පත්කම නැතිවෙන තියෙන්නේ කොහේ සල්ලි. සල්ලි වන්න සාධාරණ. ඒක මම තමයි ඉන්නේ. මම මෙතන යාළුවෝ ඉන්නේ. හොඳයි ඉන්නේ. දැන් ඔබ මේ ව්‍යාපාරය කුමාරයි දියුණු කරලා තියෙනවා. මම දන්නවා අපි කොහොම ව්‍යාපාර දියුණු කරත් අපිට හැමදාම මේ සෙන්ටර් එකේ ඉන්නේ. අපි පස්සේ මේක ගන්නවා තව කෙනෙකුට ඔබට ඉන්නවද එහෙම ඔබගේ පස්සේ ව්‍යාපාරය කරගෙන යන්න කාටද බාර දෙන්නේ? ඔබේ පස්සේ මේ ව්‍යාපාරය රැකගෙන යයි කියලා විශ්වාස කරන්න පුළුවන්. ඒ කවුරු හරි කෙනෙක් ඔබ මේකට ඔබ බිහි කරලා තියෙනවද? ඔබගේ දෙවනි පාරකට තියෙනවද මේකට? දැනට මගේ ඉන්න දෙවියන් මණ්ඩලය මේ ව්‍යාපාරෙන් මඩ වෙටිනවා. ඔව්. ඒගොල්ලෝ මන් දන්නවා මම නැත්නම් මේ කරගෙන යනවා. ඉතින් මම ඒකට තුමු උදාරින් මම ලබන කරන්නේ කියලා. ඒ දෙවියන් මණ්ඩලය ඇත්තම මේ මුන් කැපෙන්නේ තමයි කරන්නේ මේ ව්‍යාපාරයට ඒක හරියාගෙන. මේ ව්‍යාපාරය දෙන්න ගෙනාම තුගෙන මට වැඩි සන්තෝෂයි. ඔව් මේවයි තමයි අපිට කොහොම වුණත් තනියෙන් ගමනක් නැහැ. ඒක වෙලා ගියොත් ඒ ගමන සාර්ථක වෙනවා. අර වටු වගේ අර වටු මුල්ලයි කරාගෙන අපිට ඔබ සඳහන් වෙනවා. එතකොට ඔබ විශ්වාස කරනවා ඔබගේ කතාව හරියට ඔබගේ සේවක මණ්ඩලයේ කර්මයෙන් තමයි ඔබ මෙතන තාම හැබැයි ඔබගේ ඉදිරියට බුද්ධිය හා ඒ ව්‍යාපාරය තුළ ඔබ තුළ තියෙන දක්ෂතාවයක් ඒක. කවුරුත් නොකියන කතාවක් තමයි ඔබගේ සේවක මණ්ඩලය. තව මොනවද කියන්නේ මොනවද? ඒගොල්ලෝ මම උදව් කරනවා. ඒගොල්ලෝ ඉන්නේ. නැත්නම් ඒගොල්ලෝ කියන ඉස්සරහම අත්‍යක ඉන්නේ. ඔව් මම හිතන්නේ මාපෙක්ලක් මාගව ගන්න. අරුත් දෙලිච්චයක් තියෙනවා. මුලින් බදලා මුලින්ම ඇවිල්ලා ඔය සාධාරණයෙන් මතයි වුණා නිසා ඉතින් වෙලා දෙන්නේ ඇවිල්ලා ඔව් නා මම කියන්නේ මේ ව්‍යාපාරත් එක මොනවද අයින්ලා නැහැ. මුලින්ම අපේ තම දෙක ඉන්නවා ඉඳන් ගැටේ තාම. එහෙම ව්‍යාපාරෙ මුතුන් මම දැකගෙන ගොඩක් ඉන්නවා. ඔව් මේ වෙනකොට අපිත් එක්ක මේ වැඩසටහන සම්බන්ධ වෙනවා තවත් සුවිශේෂී පුද්ගලයෙක්. ඒ තමයි අපේ කුමාරයි. එහෙනම් මේ සියල් සම්පූර්ණ සුපිරිතන කුමාර සුපසේට අධිපතිතුමාගේ එකම පුත්‍රරත්න මම හිතන්නේ එතුමා අපිට කලින් සඳහන් කරා. දර්ශන මහත්මයා. එතුමා තමයි කවදා හරි මේ ව්‍යාපාරයේ ඉදිරි කටයුතු එහෙම නැත්නම් ඊළඟ ඉදිරිකරුවේ. අපි එතුමාගේ කාල බලමු මේ මොහොතේ එතුමාගේ හිතට මොන වගේ හැඟීමක්ද දැනෙන්නේ. ඇත්තටම ගොඩක් සතුටුයි අද සුචාට්ටහලත් මේක සාමාන්‍ය කඩකලාවෙන් ඔබට ගිහිල්ලා සුපිරිවෙල විසඳන ලංකාවේ ප්‍රධානතම වෙනසෙන් ජාලයේ හා සමාන සුපිරි දෙයක් කියලා මම හිතනවා මේක. ඒ වගේම තාක්ෂණික යම් පාඩු ඇති කරන්න උත්සාහ කරනවා. එහෙම දෙයක් තමයි බලාපොරොත්තු වෙන්නේ. හරි. ඔයාලා තාක්ෂණික වෙනස්කම් ඔස්සේ සේවාවන් සපයනවා කියලා. අන්න ඒ ගැන ඒ කියන්නේ විශේෂ පහසුකම් ඔබගේ පාරිභෝගිකයට ඔබ සලසන මොන හරි ප්ලෑන් කරලා තියෙනවද එහෙම නැත්නම් ඒ වගේ මොන හරි තියෙනවද? දැනට දෙන්න පුළුවන් උපරිම මම දැන් ලක්ෂායේදී සුදුසු තාක්ෂණය තමයි තියෙන සාමාන්‍ය තියෙන තාක්ෂණය ඉදිරියේදී බාවක් වෙනවා ඒක ට්‍රැකර් බලනවා සේවක කස්ටමර් කැෂියර් එක ළඟට නැතුව අපි කස්ටමර් ගාවට ගිහිල්ලා වෙනසක් දුවද කස්ටමර් ගාවට ගිහිල්ලා අපි එතන බිල් එක දාන ක්‍රම බලාගෙන යනවා.
ඊට අමතරව මම හිතන්නේ බැංකු පාලනදී ගනුදෙනු කිරීමේ හැකියාව තියෙනවා. ඔව් අනිවාර්යයෙන්ම මේ තියෙනවා බැංකු අටපතින් ගනුදෙනු කිරීම පුළුවන්. ඊට පස්සේ ඔබගේම කාර්යපත හඳුන්වා දීම ගැන සඳහා අපේ කාර්යපත ඒකට දැන් හදාගෙන යනකම තියෙන්නේ ඒකට අපි සරල නමක් දීලා තියෙනවා ෆ්‍රෙන්ඩ්ෂිප් කියලා ෆ්‍රෙන්ඩ්ෂිප් කාර්යපත කියලා. තව දෙයක් තමයි රසමහත්මයා දැන් මම හිතන්නේ ලංකාවේ සුපිරි වෙළඳ සැලකුවට මම හිතන්නේ මේ පාන්දරේකට අපිට කිසිම කඩේකින් කිසිම වඩුවක් ගන්න හම්බෙන්නේ නැහැ. මම තව සුවිශේෂී කාරණාවක් දැක්කා ඔබගේ වෙළඳසැලේ නම ප්‍රදර්ශනය කරන තියෙන ඒ නාමෝරේ බව පොඩි වෙනසක් මම දැක්කා. ඔබගේ මනසයි ඔබේ කාර්යයෙන් දැනගන්න මේක විවෘත කරන වේලාව සහ අවසන් වෙන වේලාව. විවෘත කරන වේලාව මම දන්නේ කොහෙවත් ටයිම් එකක් මම දන්නේ උදෑසන 6 සහ රාත්‍රී 10. උදෑසන 6ට විවෘත කරලා රාත්‍රී 10ට තමයි සේවාව අවසන් කරනවා. ඒක මම දන්නේ මේ පාරිභෝගිකයාට ඉතාම වැදගත් වෙයි. මොකද අනිත් එක තමයි මම තව දෙයක් දැනගන්න ඕනේ. ඔබගේ වෙළඳසැලට පැමිණෙනවා පැමිණෙන්න පුළුවන් මාර්ගයක් පොඩ්ඩක් සඳහන් කරොත්. ඉංග්‍රීසි පැත්තේ ඉඳලා එනවා කොහොමද? එහෙම නැත්නම් රත්නපුර පැත්තේ ඉඳලා එනවා කොහොමද? ඉංග්‍රීසියෙන් ගන්නවා නම් අපි ඉංග්‍රීසි රත්නපුර පාර කිලෝමීටර් 1.5ක් යනකොට තමයි ලොකේෂන් තියෙන්නේ. මේ හැරෙන්න කියන්නේ ලම්බපාර කියලා. රත්නපුර පැත්තේ එනවා නම් පාමුරට කිලෝමීටර් 34ක් තියෙනවා. රත්නපුර පැත්තේ නම් රත්නපුර පාර ප්‍රධාන මාර්ගයේ හරි නැති වගේ. හරි මෙතන තියෙනවා. පාමුරට කිලෝමීටර් 34ක් රත්නපුර 34ක්. හරි. එතකොට මේ අපිට කියන්න ඕනේ අවසාන වශයෙන් කියන්න අපිට දැන් ඕගොල්ලෝ අපේ මතකයි මේක කලින් කුමාර කණේ කොහොමද මොකද දැනන් හිටියේ. දැන් ඕගොල්ලෝ එතනින් ඔබට ගිහිල්ලා ඔබේ සේවාව පුරුදු කරලා තියෙනවා කුමාර සුපසිරි. ඒ කියන්නේ සියල්ල සතුටේ සුපිරිව දැන් ඔය කියන දේ මේක සියල්ලම තියෙනවා. වෙනතෙන් වල තිරේවා තියෙනවා. හේතුව මම සමහර ඒවා ඉතින් අසරණවල ඉංග්‍රීසි වුණාට ගොඩක් අයට හොරෙන් වෙලා තියෙනවා. යන්න ඕන නැති වෙන ආකාරයේ දන්න කස්ටමර් එනවා දෙන්න මේනේ තියෙනවා. හොරෙන් යන්නේ නැතුව. මෙතනින් ගන්න පුළුවන් සියලු දේම රටවල්. තව ප්‍රශ්නයක් තියෙනවා. දැන් සුපිරි වෙළඳසැල ගත්තාම සමහර ඒවා තියෙනවා ඒවා තියෙනවා දැන් අපි හිතමු හාල් වල විවිධ කම්පැනි තියෙනවා ලංකාවේ. හාල් නම් ඒගොල්ලෝ එක කම්පැනි එකක ඒවා විතරයි ඒගොල්ලෝ ගාව තියෙන්නේ. දැන් බිස්කට් ගත්තත් ඒක කම්පැනි එකක විතරයි තියෙන්නේ. වෙළඳ එක ඒකාධිකයි. මම හිතන්නේ ඕගොල්ලෝගේ වෙළඳසැලේ එහෙම නෙවෙයි. ඕනම වර්ගයක් තියෙනවා කියලා මට පොඩි ආරංචියක් ආවා. අනිත් එක මට දැනගන්න ඕන දෙයක් තමයි වෙනස හාල් එකයි. ඕගොල්ලෝ ගාව බඩු දිනනවා තමයි ඒකයක් නැතුව පාලනය වෙනවා. ලංකාවේ තියෙන ප්‍රධානම කම්පැනිස් වල උදාහරණයක් රත්නගරිය හිරු ඒ වගේ ප්‍රධාන කම්පැනි වල සියලු හාල් වලට ගාව තියෙනවා. එකක් කියලා එකක් නෑ අපිට ඕනෑම කම්පැනියක ව්‍යාපාර සරණාම වලින් සියලු භාණ්ඩ තියෙන එක සියල්ල සොයන සුළු තැනකින් දාන්නේ අපනකට. ඒත් එක්කම ප්‍රශ්නයක් ආවා පාර්ලිමේන්තු ආලය ගෙවිකින් හත් බලන්න මොන්තර තියෙනවා. මොනතරම් පාර්ලිමේන්තුවක තියෙනවා. අවශ්‍ය කරන සෑම සහල් වර්ගයක්ම තියෙනවා. මේක ප්‍රධාන මාතෘකාවේ හාල්නේ. ඔව්. දැන් කවුරුත් දන්නවා කුමාරස්තෝස් කියනවා මේ ප්‍රදේශයේ පවතින අනිකුත් සාමාන්‍ය මට්ටමේ වෙළඳසැල් වලට අවශ්‍ය කරන සෑම භාණ්ඩයක්ම ලබා දෙන ප්‍රධානතම ව්‍යාපාරය. ඒ කියන්නේ කිව්වොත් තොග වෙළඳාම කරන ප්‍රධාන වෙළඳසැල. එතකොට දැන් ඔයගොල්ලෝ සුපිරි වෙළඳසැලක් පටන් ගත්තට පස්සේ අර වෙළඳාම නවතිනවද? ඒ තොග වෙළඳාමක් කරා ඒ බඩු ගත්ත වෙළඳුම් කොටසක් හිටියා. ඔන්නේ වෙළඳාම නවතිනවද? ඒත් එක්කම මට තව ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඔයගොල්ලෝ ඉදිරියට සේවාව ලබා දෙන්න පිළිසම මට විවිධ වැඩි වෙන්න පුළුවන්. ඔයගොල්ලෝ දෙන පහසුකම් ඔයගොල්ලෝ සම්බන්ධ කරගන්නවා නම් අපිට දුරකථන සම්මේ අංකයක් ලබා දෙන්න පුළුවන්. ඒ වගේම ඔබගේ පාරිභෝගිකයන් ඔබට ලබා දෙන්න තියෙන ඔබගේ අදහස් ඔබට මොකක්ද දෙන්න තියෙන පණිවිඩය? නිර්ම අපිට කියන්නම්
තොගවෙලඳාම කියන නමින් තමයි මම හිතන්නේ ප්‍රසිද්ධම අපි ඒක කොහොමද ඒ විදිහටම සිද්ධ වෙනවා. ඒක දිගින් දිගටම කරන අතරතුර තමයි මේ සිද්ධ වෙනවා මේ ආරම්භයෙන් පටන් ගත්තේ. ඒක කොහොමද මම හිතන්නේ ඉස්සරහට තවතවත් වැඩි වෙවි මේ මොකද මෙතන ගොඩක් මිල අඩු නිසා අපිට එතනින් ගොඩක් තව පොඩ්ඩක් අඩු කරලා තමයි තොගවෙලඳාම දෙන්නේ. ඒ නිසා ඒ තොගවෙලඳ කස්ටමර්ස්ලා බලාවේ අපි මේලාටම දෙන්නේ කියලා ඒ නිසා තොගවෙලඳාමට හොඳක් වේ කියලා මම හිතනවා මේ අපි තියෙන වලට වඩා තවත් අඩුවෙන් දෙන නිසා. ඒකත් අපි සම්බන්ධ කරන යනුවට මම දුරකථන කියනවා බිඳුවයි 24 22 69 තමයි ලෑන්ඩ්ෆෝන් නම්බර් එක. ඒ වගේම Google search කරොත් කුමාර කඩේ සුපර් සෙන්ටර් කියලා දාගන්නවා. ඒ වගේම කුමාර ස්ටෝර්ස් කියලා දාගන්න පුළුවන්. නම්බර් පාඩේ ඒ විදිහ තමයි. ඒ වගේම අපේ Facebook page එක තියෙනවා. ඒ විදිහට දාගන්න පුළුවන්. අපි සම්බන්ධ කරගන්න පුළුවන්. හරියට සමහරවිට එහෙනම් අපිට කියන්න අවසාන වශයෙන් පුරා දශක 4කට වැඩි කාලයක් ඔබත් එක්ක රැඳී සිටින ඔබගේ දියුණුවට ශක්තියක් වෙච්ච ඔබගේ පාරිභෝගිකයාට ඔබ ලබා දෙන්න පුළුවන් පණිවිඩය මොකක්ද කියලා? මුලින්ම තිබුණේ කියන්නේ කුමාර ස්ටෝර්ස් පාරිභෝගික ජනතාවට ආරාධනා කරනවා. කිසිම වෙනසක් නැහැ. ඉස්සර වගේ තමයි. ඉස්සර ඒ විදිහටම ඒ සැලකුම් ඔබට ලැබෙනවා. ඒකම ඊට අමතරව ගොඩක් පහසුකම් ලබා දෙලා තියෙනවා. ඉස්සර ඔයගොල්ලෝට අපි තමයි වර්තෝරලා දුන්නේ. දැන් ඔයගොල්ලෝම ඇවිල්ලා ඔයගොල්ලෝම වර්තෝරලා ගෙනියන අවශ්‍ය වරු ප්‍රමාණය තෝරලා ගෙනියන්න පුළුවන්. දැන් ඒ වගේම පහසුකම් ටිකක් තමයි අපි දීලා තියෙන්නේ. මොකද කිසිම පොලිමේ ඉන්න අවස්ථාවක් නැහැ. ඔබට මුදල් ගෙවීමේ ස්ථාන දෙකක් ලබා දීලා තියෙනවා. ඒ වගේම ඔබට හේතුවක් නැති විදිහට තමයි අතුලේ කිසිම වෙනත් ස්ථානවල නොතිබෙන සුවපහසුවක් ඇතුළට ආවම ඒ වාසයෙන් සමීකරණය කළා. ඒ වගේ සුවපහසුකම් ගොඩක් ලබා දීලා තියෙනවා. ඒ වගේම අපේ කුමාර ස්ටෝර්ස් ආයතනයේ හිටපු පාරිභෝගික ජනතාව වේවා නොවන ජනතාව වේවා ආදරණ කරනවා අනුමත දෙවීම. કોઈ වටිනාකාරය ඔබගේ මේ රැස්රාන සම්බන්ධයෙන් ප්‍රොමිස් හරිම හරි. දැන් මේ වෙනකොට අවසාන වශයෙන් මම ඔයගෙන් අහන්නේ දැන් මේ වෙනකොට ඔබ හරියක් තිස්සේ ව්‍යාපාරයක් කරලා ඔබගේම බඩු ගන්න ඔබටම හැදිච්ච පාරිභෝගික පිරිසක් ඉන්නවා. දැන් ඔබගේ සේවාව ඔබ දිනු කරලා තියෙනවා සුපිරි වෙනසක් දක්වා. එතකොට ඔබට හැදෙන ඔබ වෙත ළඟට පාරිභෝගික පිරිස වැඩි වෙනවා. එතකොට ඔය අවසාන වශයෙන් අපිට කියන්නකො ඔබට මෙතෙක් ඔබ ළඟ ඉන්න හිටපු පාරිභෝගිකයන් ඔබ වෙතම රඳවා ගන්න. ඔබ වෙත අලුතින් එකතු වෙන පාරිභෝගිකයන්ට ඔබට දෙන්න පුළුවන් පණිවිඩය මොකක්ද? පරණ පාරිභෝගිකයන්ට පුළුවන් අර පොඩි කඩේ ඉන්න දවස්වල පොඩියට බඩු ගත්තා වගේ දැන් පහසුකම් සහිතව වැදගත් විදියට රෙස්පෙක්ට් එක ලැබලා ලස්සන බඩු ගත්තා වගේ වෙනවා. හොඳට ඒකට තියෙන අඩු මිලට හොඳ තත්ත්වයෙන් උසස්තත්ත්වයේ වඩු අඩු මිලට ගන්න පුළුවන්. ඒගොල්ලන්ට සතුටෙන් පුළුවන් නැත්නම් මාත් එක්කලා දැයි අතත් එදත් හිටියා වගේ එදත් ඒගොල්ලෝ මාත් එක්ක ඉන්නවා. අලුතෙන් නායක කියන්න පුළුවන් අනිත් වෙන රෙඩි සේවාව මම දෙන්න පුළුවන් කියලා. මගෙන් ලබා ගන්න පුළුවන් කියලා. පාස්කම් තියෙනවා වාහන පාස්කම් තියෙනවා අඩු මිල තියෙනවා එන්නවට වර්ධේ තියෙනවා මෙතන රෙඩි මෙතන පාරිභෝගිකයන්ටනේ පාස්කම් එකක් ලැබෙන්නේ හිතනවා. ලබා දෙන්න පුළුවන් එක මට හිතෙනවා. හරි. එහෙනම් අද ඇවිල්ලා ජනවාරි 30 අද දින ඔයා මේ ආරම්භ කරන මේ සියල් සුපිරි කරන කුමාර සුපර් සෙන්ටර් ආයතනයේ තවත් දීවනපත් වෙන මේ ව්‍යාපාර ජාලය තවත් නගරතර ව්‍යාප්ත කිරීමට ඔබට ශක්තිය දැක ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔබගේ වටිනා කාලය අප
අපගේ රැස්රාක් සඳහා විලම විලම සම්බන්ධයෙන් ගොඩක් සුදුයි. ගොඩක් සුදුයි. අපි මේ ඉන්නේ කුමාර කඩේ. එහෙම නැත්නම් කුමාර සුපර් සිටි එක ඇතුළේ. ඒරෝනේ. අවශ්‍ය කරන සෑම වාහනයක්ම ගන්න පුළුවන්. මුට්ටක් මේ කඩේ වැඩ කරන සේවක කෙනෙක්. බලන්න. මේ ඉන්නේ කුමාර කඩේ මම හිතන්නේ පටන්ගත්ත කාලේ ඉඳලා මේ ආයතනයේ වැඩ කරන සේවකයෙක්. සේවකයෙක් වගේ කවුරුත් ගන්න පුළුවන්. වාහන boleh pada mereka lah. Ini lain. Tag kan. Lu biasa sakti loh, Maka hitam. Kita hitam kumara kali dan ini super city kan. Kumara super city ada mukul hitam. Yang mana? Yang mana ini lah. Yang ini kami ada satu tadi. Orang nak kaya nak dulu. Orang kaya kami Orang orang. kaya kami. Yang udah mukul hitam ini kan. Ayat ini kan bagi itulah mendatang. Sebagai ampuh dah kan ya. Istana itu. Ada orang lain. Jadi ya mak. Hari pas. Orang gana dulu. Kita ni pulai yang ni kumara berali kan ni parna masih okey. Itu macam ni mana dia ni satu dapat ek mangita ni mah itu macam itu dulu baca nak kan nama hari. Kawan ni pulai aku baca nama ni. Aku baca tu ayat ini dulu. Kamu ni na. වෙනසලා අපේ හාලියක් තියෙනවා. සමහර කෙනා හාල් නැහැ කියනවා. හැබැයි කුමාර සුපර් සිටි එක ඇතුලේ ඕන තරම් හාල් තියෙනවා. ඕන කෙනෙකුට පාර්ලිමේන්තුවට හාල් ගන්නවා නම් කුමාර සුපර් සෙන්ටර් එකට ඇතුලේ මේ වෙනදට වඩා වෙනසකින් ලස්සන ඇඳුමකින් සැරසිච්ච මේ කුමාර කඩේ වැඩ කරන පරණම සේවිකාවක්. එහෙම නැත්නම් අක්කා කෙනෙක් ඉන්නවා මේ හාල් කිරන දා පොඩ්ඩක් කියලා කතා කරලා බලමු. ඉන්නකො බලන්න. මේ ආදින සතු. මේක තමයි ලස්සන ටී-ෂර්ට් එකක් කියලා. කොහොමද දැන් පරණ හිටව ගැනි අලුත් තැනකට ඇවිල්ලා තියෙනවා. අර මොකද හිතන්නේ? සතුටුයි හොඳ. ඔව් ඒ වගේ දැනෙන සතුට අපි මේ ප්‍රේක්ෂකෙන්ට එහෙම නැත්නම් පාරිභෝගිකයන්ට දැනෙන විදිහට පොඩ්ඩක් කියන්න පුළුවන්. මම හිතන්නේ එයාට සතුට වැඩිකමට එයාගේ එන සිතුවිලි වචන වලට පෙරල ගන්න අමාරු තත්ත්වයක් තියෙනවා. හරි අපිට කියන්නකො දැන් මම අද ඉඳලා මේ කාඩේ අද ඉඳලා පටන් ගන්න තියෙනවා. ඕගොල්ලෝ කලින් හිටියා වෙනම දැනක. දැන් අලුත් තැනකට ඇවිල්ලා තියෙනවා. අපිට මොනවද හිතෙන්නේ? ගොඩක් වැඩ පහසුයි. ගොඩක් ඉඩ කඩ තියෙනවා අපිට වැඩ කරගෙන යන්න. එන කස්ටමර්ලට ගොඩක් පහසුයි. ලාභෙට කියනවා. මාළු පුලන්නේ ඉන්නේ බලන්නේ පාරිභෝගිකයන්ට වඩා මොකද කියන්නේ? හැමදාම ඇවිල්ලා බඩු ලාභෙට අරගෙන යමි කියලා තමයි කියන්නේ. ඔෆිසියල් ප්‍රෝග්‍රෑම් වැඩ කරන ගමන් තමයි අපි ඔයගොල්ලන්ට පොඩ්ඩක් කරදර කරේ. හරි බොහොම ස්තුතියි අපි දැන්. වාගේ අදහස් ලබා දුන්නාට. එහෙමනම් අද සිට අද වගේම හෙට දැසන 6 සිට රාත්‍රී 10 දක්වා ඔබේ නිවසට අවශ්‍ය කරන සෑම බඩු බාහිර ආදිය සෑම දෙයක්ම ලබා ගැනීම සඳහා ඔබ සිටේ රඳවාගත යුතු එකම නාමය ඉංග්‍රීසි රත්නපුර පාරේ නම්බපාන පිට ඇති සියල් සපිරි සුපිරි තන කුමාර කණි කුමාර සුපර් සෙන්ටර්